ඇත්තු දෙන්න ඇතින්නේ තුන් දෙනාම එනවා. හැමදාම හවස් වෙද්දී මේ මිනිස්සු ගහක් උඩ තියෙන පැලකට නගිනවා. ඒ ආසාවකට නන් නෙවෙයි, තමන්ගේ ජීවිතය වගාවයි බේරගන්න. හැමදාම මිනිස්සු මුහුණ දෙන මේ ප්‍රශ්නෙට වැල්ලවයි තරුණෙක් උත්තරයක් යවුවා. ඉතින් ඔහුට පුළුවන් වුණා ලංකාවට ගැලපෙන විදියට සකස් කරපු අලිවැටක් සහ එනර්ජයිසර් පද්ධතියක් නිර්මාණය කරන්න. මම කලින් වැඩ කරපු ආයතනයේ මගේම සහෝදරයෙක් අලියෙක් ගහලා මේ යනවා. මම ඒ වෙලාවේ තමයි මම මේක කල්පනා කරන්නේ මේකට මොකද්ද විසඳුම කියලා. මේ අලි වැටේ අඩි 15කින් 15ක් උසින් තමයි තිරස් කම්බිය යන්නේ. ඒ තිරස් කම්බියෙන් අඩි 2කින් 2කට පහළට සිරස් අතර කම්බිය එල්ලෙනවා. එතකොට මේකේදී වෙන්නේ අලියා කොටයක් ගෙනල්ලා ඉවරලා මේ වැටට දැම්මොත් ඒ කොටේ බිමට වැටෙනවා. වැටට කිසි හානියක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා අලියට මේ හරහා ගමන් කිරීමේ හැකියාව නැහැ. මේ අලිවට අපි කොටස් කිහිපයකට තමයි සකසලා තියෙන්නේ. එතකොට මේ අලිවට නිතරම මේන්ටේන් කිරීමට පහසුයි. සාමාන්‍යයෙන් පාවිච්චි කරන අලි වැටවල් වල ඔය ඔප්ෂන් එක නැහැ. ඒකෙදි වෙන්නේ සම්පූර්ණම තනි ලයින් එකක් තමයි ඉඩම වටේටම යන්නේ. එතකොට මේකෙදි අපිට පුළුවන් වෙලා තියෙනවා මේක ඉඩම කොටස් වලට බෙදලා ඒ කොටස් වලින් වෙන වෙනම සිග්නල් අරගෙන ඒ කොටස් වලින් එන සිග්නල් හරහා අපිට ඉන්ඩිකේට් කරනවා කොයි කොටසේද ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ කියන ආකාරය පෙන්වනවා. ඒක නිසා මේක සාමාන්‍ය අලි වැටකට වැඩිය ගොඩක් ඉස්සරහින් තියෙනවා කියලා කියන්න පුළුවන්. පීටර් රටින් ගෙන්නන අලි වැටවල් තියෙනවා අලි එනර්ජයිසර් එක. එනර්ජයිසර් එක ඇත්තටම මිලෙන් අධිකයි. මිලෙන් අධික වගේම සාමාන්‍ය ජනතාවට පාවිච්චි කර ගැනීම හැකියාව නැහැ. අපි විසින්ම නිර්මාණය කරන අලි වැට එනර්ජයිසර් එක ඉතාමත් අඩු මුදලකට ගොවියට පහසු මුදලකට අපිට ලබා දෙන්න පුළුවන්. ඉස්සර නම් මේ වත්තට අලි ඇවිල්ලා තියෙන වගාවල් ටික ඔක්කොම විනාශ කරනවා. ඉරුන් එහෙම වගා කරවන් පස්සේ විනාශ කරලා යනවා. ඒ අයියා හම්බුනාට පස්සේ ඒගොල්ලෝ වැට ගහලා දුන්නා. දැන් කිසි කරදරයක් නැතුව අලි වැට නත්තු කරගෙන වගාව කරගෙන ඉන්නවා. ඌරා, ඉත්තෑවා, අලියා, එතකොට වඳුරා, රිලවා ඒ වගේ සත්තුන්ටත් මේ එනර්ජයිසර් එකම පාවිච්චි කරනවා. මිනිස්සුන්ගේ ජීවිත දේපල විතරක් නෙවෙයි, අලින්ගේ ජීවිතත් රැක ගන්න, සම්පත් ගන්න මේ වෙහෙස වෙනුවෙන් ලොකු සහයෝගයක් ඔහුගේ බිනිදත් ඔහුට ලබා දෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මෙම ඉලෙක්ට්‍රිකල් වැට නිර්මාණය කළා ලංකාවේ පවතින ප්‍රධාන සමාජ ගැටලුවකට විසඳුමක් දෙන්න. ඒ වගේම මම මේක බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පිටරටට අපනයන කිරීමේ උපකරණයක් බවට පත් කරන්න. එතකොට ලංකාවට විදේශ විනිමය ගේන්න. ඒ වගේම ඇත්තටම පිටරටින් ගෙනන යුනිට් වලට හොඳ ආදේශකයක් විදිහට ඉතාමත් ලාභදායී විදිහට අපේ රටින් පිටරටට යන මුදල් ඉතිරි කරගන්න මගේ නිර්මාණය උපකාරී වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉදිරියේදී වඩා දියුණු කරන්න, තව මේකට අංග උපාංග එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.